ඔය 2026 ලබන්න යන්නේ. ඔය අලුත් අවුරුද්දක් ලබනවා කියන එක අපේ ජීවිතේ වෙන්නේ සීමිත වාර ගණනක්. මිනිස්සෙක් අවුරුදු 70ක් ජීවත් වෙනකොට 70 පාරයි අලුත් අවුරුද්දක් ලබන්නේ. ඔය 70 පාරෙන් පළවෙනි අවුරුදු 14ක් 15ක් යනකම්ම අපි ලොකුවටම අපි ඒක ලොකු බරපතල දෙයක් විදිහට ගන්නෙ නෑනේ. ඊට පස්සේ අවුරුදු 50 ඉඳන් 70 වෙනකම් විතර කාලයකට ඔක බරපතල දෙයක් විදිහට ගත්තා කියලා ලොකු වෙනසක් ජීවිතේ කරන්නත් බෑ. එතකොට සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 30ක් කියන්නේ වාර 30ක් වගේ තමයි තියෙන්නේ අලුත් දෙයක්. අලුත් අවුරුද්ද ඉවර වෙද්දී මම මෙන්න මේ වගේ මිනිස්සෙක් වඩ පරිවර්තනය වෙලා තියෙනවා වගේ ටිකක් හදාගන්න පුළුවන් ඒවා හරි පොඩ්ඩයි තියෙන්නේ. ඕකෙනුත් අර ඵලදායී වෙනසක් කරන්න පුළුවන් වර්ෂ තියෙන්නේ පොඩ්ඩයි. ඒ නිසා තරුණ කාලේ ඉන්නකොට අලුත් අවුරුද්දක් ලබන්න කලින් හැමදාම කල්පනා කරන්ද මේ අවුරුද්ද ඉවර වෙද්දී කොතනද ඉන්න ඕනේ කියන එක. ඒ අවුරුද්ද ඉවර වෙද්දී මොකද්ද වෙන්න ඕනේ? දැන් 2026 විභාග ලියන ළමයි විදියට අවුරුද්ද ඉවර වෙද්දී 2026 අගෝස්තු මාසේ විභාග ලියලා දෙසැම්බර් මාසේදී විභාග ප්‍රතිඵලත් ඇවිල්ලා බොහෝ. අවුරුද්ද ඉවර වෙද්දී ගොඩක් දේවල් තීරණය වෙලා වගේ ජීවිතේ. අවුරුද්ද ඉවර වෙද්දී මේ ලබන්න දෙන අවුරුද්ද ඉවර වෙද්දී වගේ ජීවිතේ බොහෝ දේවල් තීරණය වී අවසానයි. ඒ හින්දා අවුරුද්ද ලබන්න කලින් පොඩ්ඩක් හරියට තීරණයක් ගන්න කොහොමද මේ අවුරුද්ද ගෙවන්න කියන එක සම්බන්ධයි. ඒක මාර වැදගත්.